1985දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ බලගතු ඉදිකිරීම ගලවලා ඒක වෙනත් තැනක යලි ස්ථාපිත කරනවා. මේ තියෙන්නේ ඒ අභිනව ස්ථානයයි. බොහෝ වැඩිහිටියෝ කියනවා මේක ගලවලා හදපු නිසා වෙනත් තැනකට ගෙනියපු නිසා අපේ රටට එදා ඉඳලා තමයි නරක නපුරු කාලේ ආරම්භ වුණේ කියලා. මේ ස්ථානයේ රාවණා රජුගේ පුත් මේඝනාථ ඉන්ද්‍රජිත් කුමරු විශ්ව ශක්තිය එකතු කරන්න මේ වගේ ඉදිකිරීමක් කරා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ත්‍රිපිටකයට අයිති නොවන ලංකාවතාර සූත්‍රය සහ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සඳහන් වෙනවා රාවණා රජු බුදුන් වහන්සේට ලංකාවට වඩින්න කියලා ආරාධනා කරා කියලා. උන්වහන්සේ වැඩියට පස්සේ දේශනා කරපු ධර්මය අහලා රාවණා රජු බෞද්ධයෙක් වෙනවා. බෞද්ධයෙක් වුණාට පස්සේ රාවණා රජු වෙහෙර විහාර මහ රාශියක් ඉදි කළ බවත් ඉන් එක් ස්ථානයක් මේ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ තියෙන්නේ ලංකාවේ හරි මැද. මම ඉන්නේ ලංකාවේ හරි මැද. ඇයි එහෙම කියන්නේ? මම නෙමෙයි එහෙම කියන්නේ. කවුරු මෙතන හිටගත්තත් මේ මධ්‍ය ලක්ෂයයි. අද ඒ ගැනයි කතා බහ. ඔබත් දන්න දේ හිතන දේ අපට කමෙන්ට් කරගෙන යන්න. මේ අපේ උරුමය සොයා යන නොනවතින ගමනාන්තයයි. HCP බෙල් මහතා 1910 වර්ෂයේදී මෙය සංරක්ෂණය කළා කියලා සඳහන් වෙනවා. ඉන්පසු 1953 දී සෙනරත් පරණවිතාන ශූරීන් නැවත සංරක්ෂණය කරනවා. 1970 මහවැලි සංවර්ධන අධිකාරිය මගින් බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සඳහන් කරනවා මෙය යටවන බව. 1981 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ පී.එල්. ප්‍රේමතිලක මහාචාර්යතුමන් ප්‍රධානයේ පිරිස විසින් මෙය මෙතනින් ගලවා ඉවත් කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙය ගලවා යලි මේ තිබුණු ස්ථානයේ ස්ථාපිත කිරීමට වසර 13ක කාලයක් ගත වෙනවා. නමුත් පෙර තිබුණු ස්ථානයට වඩා අඩි 27ක් උඩින් මෙය යලි ස්ථාපිත කළ බව ඔබ දැන සිටියාද?